එතකොට අපි දැනගන්න ඕනේ මේ සිස්ටම් එකේ ගලක් ආවොත් මේ අහවල් සිස්ටම් එකට අදාළ ගල. උදාහරණයට එහෙම සිස්ටම් එකේ මේ ස්පටික හැඩත් එක්ක ගල් වර්ග 4ක් 5ක්. බිස්නස් එකේ ඉගෙන ගන්න තියෙන ගල් වර්ග 10යි. ඒකෙනුත් 4ක් 5ක් එනවා ජ්‍යාමිතික හැඩ. තියෙන ඔක්කොම ජ්‍යාමිතික හැඩ සහිතව වෙන්නේ නැහැ. ඇයි? මේකේ සෙකන්ඩරි ඩිපොසිට් එකේ මං කිව්වා හොදගෙන ගිහින් දසාගෙන ගිහින් මොකද ජලය සහ සුළඟට පහක් බිම්වල තැම්පත් වෙනවා දෙවෙනි පාෂාණය හැදෙනවා සෙඩිමෙන්ටල් රොක් කියලා. අපේ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඒක තමයි ඉල්ලම. තේරෙන භාෂාවෙන් කියනවා ඒක තමයි සෙඩිමෙන්ටල් රොක් කියලා. මේක මුහුදෙත් තැම්පත් වෙන්න පුළුවන්, ගොඩ බිමත් තැම්පත් වෙන්න පුළුවන්. මේ තැම්පත් වෙන එක තමයි අපි කඩලා ගරවගෙන හොදන්නේ ඉල්ලම කියලා. පළවෙනි එක ඉග්නියස් රොක්, ඒක ಜಾති දෙකයි. වෝල්කැනික් රොක් කිව්වා උඩ මුලින්ම හැදෙන එක, ප්ලූටෝනික් රොක් කිව්වා යට හැදෙන එක. ඒක අෆ්ලිට් වෙලා උඩට ආයන් පස්සේ දෙවෙනි එක හොදගෙන ගිහින් තැම්පත් වෙනවා පහක් බිම්වල. තැම්පත් වෙන එකට අපි කිව්වා සෙඩිමෙන්ටල් රොක්. අපේ තේරෙන භාෂාවෙන් ඉල්ලම. එතකොට ඔන්න පාෂාණ වර්ග දෙකයි මිහිපිට, තව පාෂාණයක් තියෙනවා මිහිපිට. ඒ තමයි මෙටමෝෆික් රොක්. විපරිත පාෂාණ කියලා කිව්වා. මොකද විපරිත පාෂාණ කියන්නේ අර කියන ඉග්නියස් රොක් එකයි සෙඩිමෙන්ටල් රොක් එකයි නැවත මැග්මා සමග එකතු වීමෙන් අවර පදන් ගලක් හැදෙනවා. Ceylon Gemological Institute.